ආයුබෝවන් තේරවිලි 3000ට ඔබ ආදරයෙන් පිළිගන්නවා. අද 71 වෙනි කොටස. ප්‍රශ්නාංක 701. මෙගොඩ ගොඩේ හඬලන්නේ එගොඩ ගොඩේ බෙටිලන්නේ කොකා නිසයි පණ එන්නේ කැලෑවලයි ගොරවන්නේ. පිළිතුර තුවක්කුව. ප්‍රශ්නාංක 702. නයා වගේ දඟර ඇතේ කොකා වගේ කටක් ඇතේ මහමුහුදේ ගමන් යතේ යන යන තැන හූ කියතේ. පිළිතුර හක්ගෙඩිය. ප්‍රශ්නාංක 703. මුලත් කපා මුල අහකට දමන්නේ අගත් කපා අග අහකට දමන්නේ බඩත් පලා බඩ අහකට දමන්නේ කපුට නොකන තැන වතුරට දමන්නේ. පිළිතුර ඔරුව. ප්‍රශ්නාංක 704. සේරම ගෙඩි කඩන් කඩන් කටු ඇනි ඇනි හිටන් හිටන් ගෙදර ගෙනත් සටන් පටන් තෝරාපම් බොලම් බොලම්. පිළිතුර තලන බටු. ප්‍රශ්නාංක 705. නම කියනා විට දිය සිහි වෙනවා දියට දැමූ පසු දිය යට යනවා දියේ නොව මොහු ගොඩේම සිටිනවා බඩට අයිනකොට කටක් අරිනවා. පිළිතුර ඉබ්බා. ප්‍රශ්නාංක 706. රැවුලේ කුණු පෙරෙනවා අහුමුළු වල හැංගෙනවා ගෙයි සැමතැන ඇවිදිනවා මා කවුදැයි තෝරනවා. පිළිතුර කොස්ස. ප්‍රශ්නාංක 707. කන්ද උඩ ගුවන ගල උඩ ලඳක් ඇති ගොල්ල සැවම ඇවිදිල්ල පවන් සෙති බෙල්ල එකයි එන ඔලුගෙඩි නිමක් නැති ලෙල්ල නැතුව බිම ඇනවන කෙනෙක් නැති. පිළිතුර පොල් ගෙඩිය. ප්‍රශ්නාංක 708. තුන්නෙත ඇතත් ඉසිවර නොවේමය ගස්උඩ ලගීමුත් විහඟකු නොවේමය දිය තිබුණත් වැහි කළුවක් නොවේමය සුද තිබුණත් ඒ පුරහඳ නොවේමය. පිළිතුර පොල් ගෙඩිය. ප්‍රශ්නාංක 709. උඩ යන කලට රම්මල විහිදෙනවා බිම එන කලට එකහුරට මදි වෙනවා වමෙන් කරු දිදී මැද කරු සවි වෙනවා මිතුන් පදේ තේරුවතින් මාත ලේන්සුව දෙනවා. පිළිතුර කුඩය. ප්‍රශ්නාංක 710. සියපා සතෝ තෝපාගා මරයි හිට පිටගැට කුදෝ එය කීවේ කවුද තට කුසපන නැති එකෙක් අඬගා කියා මට දත සුදු මාමේ මා අරගන් පිට උඩට. පිළිතුර සියපා සතා පත්තෑයා පිටගැට කුදා ගුළු බෙල්ලා කුසපන නැති එක හංගොල්ලා දත සුදු මාමා ලේනා. 71 වෙනි කොටස අවසానයි. අල්ලයි පොල්ල තනි අතකින් නමාගෙන හොල්ලයි පොල්ල බඩුවක් උඩ තබාගෙන හොල්ලන විටදී යයි දියරේ ගලාගෙන වැඩ නිම වෙයි තොප්පියකුත් දමාගෙන. ඔබ මේකේ උත්තරය දන්නවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ කොටසෙන් අපි හම්බ වෙමු. ඔබට සුබ දවසක්.